වගේම මාතොටගම සිට පැමිණි චාන්දනී නැන්දා විසින් ටිලාන් මදුශංක පුතාට සෙත් ප්‍රාර්ථනා කරමින් ආධාර මුදලක් ලබා දී තිබෙනවා. මෙන්න තවත් ප්‍රාර්ථනාවක් තිබෙනවා. ඇඹිලිපිටියේ නිහාල් අයියාට සුජිත් මල්ලි පින් අනුමෝදන් කරනවා. ඔබේ නම අදසියුනේ අතනේ සිතින් පින් පතාය කරන මේ පින් අද දිනයේ ඔබට අත්පත් තුනාය නමදියාලා මේ තොරලේ සෙත් ප්‍රාර්ථනා කිරීම ආරම්භ කරගෙන රංජනී මානවඩු මහත්මිය කුරුඳුවත්ත සිට පැමිණි රුපියල් 500ක ආධාර මුදලක් ලබා දී තිබෙනවා. ආදරයෙන් පෙලෙස යන පැතුමන් ගෙන දෙනවා නම ගමලියලා ගොව්වද ආධාර පුද දෙනවා දාමෝදිතා කරුණා ගුණ කඳවි දෙනවා එම්මා දුරකටේ නගු මෙලෙස අද දින පැමිණෙන්නේ අම්මගේ ආසිරි ඒ පුතු වෙත දැනු නිතියෙන් එනම් හිමිවෙන්නේ අම්මා දුලුසිය අවුලම සීකර සිකුනා සිරි අත පාතනවා
විචිත්‍ර ධර්ම කතික අපේ ගෞරවනීය නම කියන්නට අවසරයි කපුගම සුගතසාර නායක හාමුදුරන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරන්නට යෙදුණා. අපේ නායක හාමුදුරන් වහන්සේගේ වැඩමවීම මහ පුදුමාකාර ආශිර්වාදයක් අපිට මහ පුදුමාකාර ශක්තියක් අපේ ප්‍රදේශයේ ගන්ධර ප්‍රදේශයේ වයෝවෘද්ධ ගුණවෘද්ධ තපෝවෘද්ධ හාමුදුරන් වහන්සේලා අතර උන්වහන්සේ වැජබෙන මූලසුනේ වැජබෙන හාමුදුරන් වහන්සේ නමක්. අපේ නායක හාමුදුරනේ ඔබ වහන්සේගේ පැමිණීම මට මහත් ශක්තියක් විහාරස්ථානට මහත් ශක්තියක්. ඊටමත් ගෞරවයෙන් යුක්තව පාද නමස්කාර පූර්වකව මම මේ වෙලාවේදී පිළිගනු ලබනවා. අපේ නායක හරෝ පිළිගැනීමක් ඇටියට මේ පැමිණ ඉන්න පිරිස සියලු දෙනාම සාදු නාදයක් පවත්වන්න කියලා මම ඉල්ලීමක් සිදු කරනු ලබනවා. සියලු දෙනාටම ලබා දී තිබෙන්නේ දෙවිනුවර සිට පැමිණි සමීර මහත්මයා විසින් තම ආදරබර බිරිඳ සහ දිමුතු ලක්ෂිකා යන අයට ආදරබර බිරිඳ ලක්ෂිකා යන අයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු ඔබේ ආදරණීය බිරිඳටත් නිරෝගී සුවය පිණිස මේ ආශිර්වාද හේතු වාසනා වේවා. ඔබ ලබා දුන්නු දායකත්වයට ඔබටත් ඔබ කරන කියන සෑම කටයුත්තක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා කියලා ප්‍රාර්ථනාවන් එක් කර සිටිනවා. යහපත් පාලනය ගැන සතුටෙන් ඒ අය ජීවිතය ගත කරන්නට යෙදුණා. 12 වෙනි රූපරාමුව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමකට අවවාද කිරීම සාමාන්‍ය ජාතක කතාවක් ආරම්භ වන්නේ වර්තමාන කතාවකින්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිද්දී දුසිල්වත් වීර්ය අත්හරපෝ භික්ෂුවක් මුල් කරගෙන තමයි මේ ජාතක කතාව දේශනා කරන්නේ. බුදු භික්ෂුවක් තමයි බුදුරජාණන් වහන්සේ දෙවියන් සිටින්නේ. භික්ෂුවට තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මහාන ඔබ මේ ආත්මයේදී පමණක් නෙවෙයි පෙර ආත්මයේදී ඔබ දුසිල්වත්ව වීර්ය අත්හැරපු නිසා ඔබට රජකම පවා අහිමි වූවාය කියලා බුදුරජාණන් වහන්සේ මෙයන් අතුනව සම්බුලා දේවිය කියනවා කුමරුන් හට සාමිනි මේ මමත් තෙනවා ඔබතුමා යන තැනකට සොත්තිසේන කුමාරයා කියනවා තේරගතුමනි මේ රාග සම්පත් වලින් මට පළක් නැහැ මම යනවා වනගතට යන්න. මේ අසුන සම්බුලා දේවිය කියනවා ඔබ යන තැනකට මමත් එනවා. සොත්තිසේන කුමාරයා සම්බුලාට නැවත කියනවා දරුණු රෝගියෙක් ඇත්තට කුෂ්ඨ රෝගයක් වැළඳුන ඉන්න හැකිය වෙන කුමරෙක් සමගින් ඔව් සැප විඳගෙන දෙවි නුවරයි ගමේ නාමය අද දින කවියට මුසු වෙනවා සමීර මැති දුන් අද දින බැමිණි තොරණද නරඹනවා ඒ මැති සඳ තොරණද නලබනවා දිසුතුලම් සීකායන අයටත් නද සෙත් කවි සුපාතෙනවා බිරිඳට නිරෝගී සුව පතලා ආදර බුද පෑවා ඒ මාතා ආදර බුද පෑවා දෙලස සුපාතමියේ අපිට නිරෝගී සුව වේවා පිහිට ලැබේවා දෙවි රැක ගනෝනා විසුණු දෙවි උතුමන් රැක දේවා පුරත් සේනලාත නිරපි
බෑබර ගුණරත්න කිවිදුනි මනෝජ පුතා දුවගෙන ඇවිල්ලා 200කින් ලව්ස් වැඩි කරනවා. වැඩි කරන හේතුව ඔබතුමන්ද දෙබලටයි මටයි කියලා කියනවා. සව සවුන්ඩ් කරන අයලටයි ඔක්කොටම හරියන සෙට් කවියක් කියනවා. මේක ලාවේ නෑ. අපි වෙන වෙලාවක බලමු. මනෝජ පුතා අර චූටි පුතෙක් ඉස්සෙල්ලා එක පිට ලව්ස් දානවා. ඒ පුතා තමයි ඒ අපිටම සෙට් පතන්න කියලා ඒ පුතා කැමැත්තෙන් 200ක් වැඩි කරනවා. මනෝජ පුතේ ඔබ කලයිල්ලි මට දෙවියොත් නාදී රණුක තමයි පුතාගේ. ආදර රණුක පුතේ